10ට වෙනස කීයද? 5යි නම් 100ට කීයද කියලා අපි හොයන්න ඕමනේ දරුවනේ. 100ට 50යි ප්‍රතිශත. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතය 100ට 50යි. අපේ මාතෘකාව ඉල්ලුමේ ලක්ෂණාම්‍යතාවය. ඉල්ලුමේ ලක්ෂණාම්‍යතාවය. මේකට ඉංග්‍රීසියෙන් කියන දරුවනේ point elasticity of demand කියලා. එයාට දරුවනේ නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය හැම දරුවෙක්ම දැනගෙන ඉන්නවා. මොකක්ද නිර්වචනය? අනිකුත් කරුණු වෙනස් තිබේදී භාණ්ඩයක මිලේ සිදුවන ඉතා සුළු හෙවත් අංශු මාත්‍ර වෙනසකට අනුව එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය මනිනු ලබන මිනුම්. මෙන්න අපහු කියනවා අනිකුත් කරුණු වෙනස් තිබේදී භාණ්ඩයක මිලේ සිදුවන ඉතා සුළු හෙවත් අංශු මාත්‍ර වෙනසකට අනුව එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය මනිනු ලබන මිනුම්. ඊට පස්සේ දරුවනේ නිර්වචනය පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ගණනය කරන ආකාරය දැනගන්න ඕන. ගණනය කරන ආකාරය මේ ලක්ෂණාම්‍යතාව සූත්‍රය ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD මෙන්න දරුවනේ ලක්ෂණාම්‍යතාවය ගණනය කරන සූත්‍රය. ලක්ෂණාම්‍යතාවය ගණනය කරන සූත්‍රය. එතකොට දරුවනේ අපි මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි. හොඳට අහගන්න ඇඩ්වාන්ස් මේවා. මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතාත්මක වෙනස කියලා ගත්තනේ සූත්‍රයක්. ED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා P percentage කියලා සූත්‍රයක් ගත්තේ අපි. ඒ සූත්‍රයෙන්ම තමයි දරුවනේ මෙයත් ඇවිල්ලා තියෙන්නේ. ආපු විදිය වුණනම් මම දැන් කියන්නේ. මෙන්න මේ සූත්‍රය ආපු විදිය මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන සූත්‍රය අපි මතක් කරගමු. මිල ඉල්ලුම් නම්‍යතාව. මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි දරුවනේ අපේ මූලික සූත්‍රය මෙලියක්. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතාත්මක වෙනස. අර අපි ලිව්වේ ED සමානයි ඩෙල්ටා QD percentage බෙදීම ඩෙල්ටා P percentage කියන සූත්‍රයෙන්ම තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි මම මේ උගන්වන්නේ. එතකොට දරුවනේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස. දැන් මම මේ සරල දෙයක් කියන්නම් වань සරල දෙයක්. ඒක මෙතෙන්ට අදාළ කරගන්න එපා. මම ඒක වෙනමම කියලා දෙන්නම්. මිල 10 තියෙනවා කියලා හිතන්න. මිල 10 ඉඳලා 15 දක්වා වැඩි වෙලා ඉල්ලුම් ප්‍රමාණය 100 ඉඳලා 80 දක්වා අඩු වෙනවා. බලන්න. මෙන්න මෙයාගේ ප්‍රතිශතය දක්වා මිලේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතය දක්වා. මෙන්න මෙතනින් අපි පටන් ගන්න දරුවනේ. මෙන්න මෙතනින් අපි පටන් ගන්න ප්‍රතිශතය කියන්නේ 10ට වෙනස කීයද? 5යි නම් 100ට කීයද කියලා අපි හොයන්න ඕමනේ දරුවනේ. 100ට 50යි ප්‍රතිශත. මිල වෙනස් වෙච්ච ප්‍රතිශතය 100ට 50. ඒ වගේම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතය හොයන්නේ 100ට. ඒ උඩගේ 100නේ මෙන්න 100. right 100ට වෙනස කීයද තියෙන්නේ? මේ දෙන්න අතර වෙනස කීයයිද? 20ක්. ප්‍රතිශතය කීයද කියලා බලන්න. 120ක්. මෙතන ප්‍රතිශතය 150යි. මෙතන ප්‍රතිශතය 120ක්. එතකොට ප්‍රතිශතය ගනින්න. මෙයා P කියලා ගත්තොත් මම මෙන්න මේ සමීකරණ ලියනවා මෙහෙම. මේ සමීකරණ ලියනවා මෙහෙම. බලන්න. මෙන්න මේකට අදාළ කියනවා. P මේ ලිව්වේ 10. හරිනේ? P කිව්වේ 10 නේ දරුවෝ. මෙන්න මම P ලිව්වා 10. මේ දෙන්න අතර වෙනස නේද මේ 5 කියන්නේ. මේ ඉර උඩ තියෙන 5 කියන්නේ මේ දෙක අතර වෙනස. මෙයා ලිව්වා යටින් P ඉර උඩට එන්නේ මේ දෙන්න අතර වෙනස ඩෙල්ටා P. ඩෙල්ටා P බෙදීම P වැඩි කිරීම 100. ඔන්න ප්‍රතිශතය හොයන විදිහ. හොඳට දාගන්න ඔළුවට. ඒ වගේම මෙතනත් ඒ විදිහමයි ප්‍රතිශතය ගන්න. මෙන්න මේක බලා ගන්න හොඳට. එතන මෙතන තියෙන්නේ Q. 100 කියන්නේ Q. මෙන්න 100 Q. ඉර උඩට එනවා. ඉර උඩට එනවා දරුවනේ. මේ අතර වෙනස කවුද? ප්‍රමාණයේ වෙනස ඩෙල්ටා Q. ප්‍රතිශතය ගන්න ඕන නිසා වැඩි කරනවා 100. ප්‍රතිශතය ලියුවම සූත්‍ර දෙකක්. මෙතන තියෙනවා මිලේ ප්‍රතිශතාත්මක වෙනස. මෙතන තියෙනවා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස. මම ඔය
ප්‍රතිශතය ගන්න විදිය කියලා දුන්නා. නැත්නම් මේක කියලා දුන්නොත් කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. එතකොට දරුවනේ ED සමානයි. ඔන්න දැන් එනවා. ඔන්න අපේ තැනට ආවා. ED සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස කියන්නේ මෙන්න මෙයා නේද? ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස කියන්නේ මෙයා නේද? අන්න මම ලියනවා එයාගේ කවුද? මෙන් ඉර උඩ ඩෙල්ටා Q බෙදීම Q වැඩි කිරීම 100 ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මෙන්න මෙයා. බලන්න දරුවනේ මෙයා මේ. ඒතර ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස මම අතන හදාගත්තා. ඒ විදිහට මිලේ ප්‍රතිශතාත්මක වෙනසත් මම මෙතන හැදුවා. හදලා පෙන්නුවා. මේ තියෙන්නේ මොකක්ද දරුවනේ එතකොට? මිලේ ප්‍රතිශතාත්මක. මම ඉර යටින් ලියනවා P ඊට උඩින් ඩෙල්ටා P වැඩි කිරීම 100 මේකම තමයි ඔය ලියලා තියෙන්නේ දරුවෝ. වෙන කිසි වෙනසක් කළා නැහැ. ලක්ෂණාත්මක සූත්‍රයේ එන විදිය මම ඔප්පු කරන්න හදානවා. මෙහෙම තමයි මේ සූත්‍රය එන්නේ කියන්නේ. ඇයි අපි විලෙල්ලම් නම් මෙතන කියලා මේකනේ ඉගෙනගෙන හිටියේ මෙච්චර වෙලා. දැන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා සූත්‍රය ගත්තම ඒ සූත්‍රය මේකෙම තමයි අවිලා තියෙන්නේ කියලා මම මේ ඔප්පු කරන්න හදා. ඒතර සුළු කරන්න විතරයි තියෙන්නේ. මේ 100ට මේ 100 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා Q බෙදීම Q බෙදීම ඩෙල්ටා P බෙදීම P මේකමයි මේ ලියු සුළු කරන්නේ. එතකොට දරුවනේ ඩෙල්ටා Q බෙදීම Q බෙදීම තියන්නේ උඩයට මාරු කළ වැඩි කිරීම කරා ඉර උඩට එන්නේ. එතකොට P ඉර යටට එන්නේ ඩෙල්ටා P. දැන් බලමු. අපි මේක මෙහෙම තියන්න නැතුව ED සමානයි මෙයා මේ පැත්තට ගෙන්න මේ ඩෙල්ටා Q ඩෙල්ටා P එක වගේනේ. මෙයා මෙතෙන්ට ගමු මේ Q මෙතෙන්ට ගෙනියමු. එහෙම ගෙනියන්න පුළුවන්. ඔහොම තිබ්බත් උත්තරේ ලැබෙනවා. එහෙම ගෙනියමු. අපි අර තියෙන්නේ මේ ඩෙල්ටා Q බෙදීම එයා වගේ එක්කෙනා එයාගේ අතට ගත්තා ඩෙල්ටා P වැඩි කිරීම තිබුණා කවුද එතන P බෙදනවා කාගෙන්ද මෙයා මෙතෙන්ට කියන්නේ මෙයා මෙතන මෙන්න මෙතෙන්ට යනවා Q ඔන්න Q මේක තමයි අර සූත්‍රය ඕව දන්නවා කියන්නේ මගේ කොළුව තමයි දැනුම සාමාන්‍ය සීමාවෙන් ඔබට ඔන්න බලන්න තේරුණා නම් ලොකු දෙයක් මේ පළවෙනි සූත්‍රයෙන්ම තමයි දරුවනේ මිල ඉල්ලුම් නම්‍යතාවය සමාන ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස බෙදීම මිල ප්‍රතිශතාත්මක වෙනස කියන සූත්‍රයෙන්ම තමයි ලක්ෂණ නම්‍යතා සූත්‍රය ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න.